අනන්ත වූ බුදුගුණ බලෙන් ඔයාලට යහපතක්ම වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අපි අද ශ්‍රී මහ බෝධිය වන්දනා කරමුද? අන්වන් පාටින් දලුලන බෝධිය, නිල්වන් පාටින් කොළලන බෝධිය, ගෞතම මුනිඳුන් පිට දුන් බෝධිය, අපිත් වඳිමු ජයසිරි මහා බෝධිය. දෙව්ලොව දෙවියන් පුද කළ බෝධිය, නාලොව සතියක් පුද ලද බෝධිය, දිනෝ දහක් දෙන වඳිනා බෝධිය, අපිත් වඳිමු ජයසිරි මහා බෝධිය. උඩමළුවේ බෝ රජු වැඩ ඉන්නේ, දෙවැනි මළුවේ මල් පහන් දිලෙන්නේ, වැලි මළුවේ මහා සෙනග වඳින්නේ, මතු මත්තේ අපි නිවන් දකින්නේ, දෑත නළලේ බැඳ වැඳුම් ලබන්නේ, සෑම දෙනාට පින් කෙතවන්නේ, නේක දහම් සිසිලෙන් බබලන්නේ, සාදු සාදු බුදු හිමි නම දින්නේ, රිදී කඳක් වැනි කඳ ඇති බෝධිය, සුසුඹුල් අතු පතරින් සැදි බෝධිය, සාදු නදින් පත් සෙලවෙන බෝධිය, සාදු සාදු ජයසිරි මහා බෝධිය. නිවන සොයන්නට හිත වූ බෝධිය, දෙනෙතට රස අඳුන් ලැබ දුන් බෝධිය, මාර පරාජය කියනා බෝධිය, නමදිමු සිරි මහා බෝධිය. අනුන්ගේ උස් මිටිකම් නොපෙනේවා, තම යුතුකම පමණක්ම දකීවා, මෙය බුදු සිරිතක් බව වැටහේවා, සියලු දෙනා ලොව සුවපත් වේවා. තවත් මෙවැනිම වූ හරවත් වීඩියෝ එකක් අරන් මම නැවත එන්නම්. මම නැවත එනකම් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි, සියලු දෙවි රැකවරණයි. ඔයාලගේ ආයුෂ වැඩි වේවා, වර්ණය වැඩි වේවා, සැපය වැඩි වේවා, බලය වැඩි වේවා, ප්‍රඥාව වැඩි වේවා කියලාත් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.